ශාසනය ඇතුලේ පින්නතුනේ ධනෙ වෙන්නේ රුපියල් 7 නෙවෙයිනේ ඔබටවත් මටවත්. මේ ශාසනය ඇතුලේ යමක් කරන්න බැරි නෑ රුපියල් 7 වලිනුත්. හැබැයි රුපියල් 7 තිබුණත් අපිට ඕවා කරන්න පුළුවන් වෙන්නේ අපිට ශ්‍රද්ධාව, ත්‍යාගය වගේ ආර්ය ධනත් තිබුණොත් නේ. ශාසනයක් ඇතුලේ අපේ දියුණුවට තියෙන ධන ඒවනේ. ආර්ය ධන කීයක් තියෙනවද පින්නතුනේ? ආර්ය ධන තියෙනවා 7ක්. සද්ධා ධනං, සීල ධනං, හිරි උත්තප්පියං ධනං, සුත ධනං ච චාගෝච පඤ්ඤාමේ සත්තමන් ධනං. ශ්‍රද්ධාව ධනයක් පින්නතුනේ. සීල ධනං, සීලය කියන්නේ ධනයක්. ඔක ධනයක් හැටියට තේරෙන මොහොතක් එනවා. හිරි උත්තප්පියං ධනං, එතන ධන දෙකක් කියනවා. මොකද්ද? පාපයට තියෙනා වූ ලැජ්ජාව සහ එහි නරක දරුණු විපාකවලට තියෙන බය. මේ දෙකම ධනයක්. ඒ නිසා පව් කරන්නේ මිනිස්සු. සුත ධනංච, ධර්මය අහලා දැනගෙන ධර්මය ගැන තියෙන දැනුම. එක ධනයක්. චාගෝච, පරිත්‍යාගශීලී භාවය. ඒක ධනයක්. අන්තිම එක පඤ්ඤාමේ සත්තමන් ධනං. ප්‍රඥාව තමයි අන්තිම ධනෙ. මොකද්ද? ලෝකේ සියලු දේ ඇති වෙනවා නැති වෙනවා කියලා ඇතිව නැති වෙන බව දන්න ප්‍රඥාව. යස්ස ඒතේ ධනා අත්ති ඉත්තියා පුරිසස්සවා. යමෙකුට මේ ශාසනය ඇතුලේ ඔය ධන 7 තියෙනවා නම් ඉත්තියා පුරිසස්සවා. ස්ත්‍රියකට වේවා පුරුෂයෙකුට වේවා අදලි දෝති තං ආහු. අන්නේ පුද්ගලයා ශාසනය ඇතුලේ දිලින්දෙක් නෙවෙයි. ශාසනය ඇතුලේ දිලින්දෙක් කියලා කියන්නේ නැල්ලු. එහෙනම් ශාසනය ඇතුලේදී මතක තියාගන්න, ඔබ ධනවතෙක් වෙන්නේ ඔබේ පර්ස් එකේ තියෙන ගාණෙන් නෙමෙයි. ශාසනය ඇතුලේ ඔබ ධනවතෙක් වෙන්නේ පින්නතුණි ඔබට තියෙන ඉඩම් අක්කර ගණනින් නෙමෙයි. ශාසනය ඇතුලේ පින්නතුණි ඔබ ධනවතෙක් හැටියට අඳුනගන්නේ බැංකු ගිණුමේ තියෙන මුදල් වලින් නෙමෙයි. ඒවා මේ බාහිර ලෝකයේ වටිනාකම්. සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක් ඇතුලේ ඔබ හෝ මම හෝ ධනවතෙක් වෙන්නේ ශ්‍රද්ධාව තියෙනවා නම්. තමන්ගේ ජීවිතේ හික්මීමක් තියෙනවා නම් සීලය. පාපෙට ලැජ්ජ බය තියෙනවා නම් ඒක ධනයක්. ඔහු ශාසනය ඇතුලේ හොඳ ධනවන්ත ශ්‍රාවකී. ධර්මය ගැන හොඳට දන්නවා. ඌට ධනෙ තියෙනවා ශාසනේ. පරිත්‍යාගශීලී ගුණේ තියෙනවා. මට මේ gedara සිල්වන්ත උත්තමයන්ට දෙන්න බැරි දෙයක් නැහැ කියන තැනකට හිත ඇවිල්ලා කියන්නේ. නේ? එතකොට අනේක ධනයක්. ලෝකේ හැමදේම ඇති වෙනවා නැති වෙනවා කියන තියෙන වැටහීම එක ධනයක්. ওই ධන 7 නැත්තම් රුපියල් 7 වලින් මේ ශාසනය තුලේ කරන්න පුළුවන් ඊටාම ස්වල්ප දෙයක් විතරයි. හැබැයි රුපියල් 7 වලින් ඒ කරන දේවල් ටික කරගන්නත් ওই ශ්‍රද්ධාදී ධන ටික නැතුව බෑ. මේ ටික උවමනාමයි පින්නතුනේ. ඇයි ඌව ධනයක් කියන්නේ? නේ? දැන් නිකන් හිතන්න දැන් අපි ධනය කියලා එකතු කරන දේවල් තියෙනවනේ. අපි හිතමු අපි මෙහෙම ගිහිල්ලා මරණාසන්න වෙලාවක් එනවා. මරණාසන්න වෙලාවේදී පින්නතුනි ජීවිත කාලයක් මුළුල්ලෙහි නොකා නොබී ඉතුරු කරපු කෙල කෝටි ගාණක් ධනය සිහියට ආවොත් දැන් ධනෙ කියලා රැස් කරපුවානේ. ඔය ධනය සිහියට ආවොත් එහෙම මගේ බැංකු ගිණුමේ කෝටි 50ක් තියෙනවා කියලා එහෙම මතක් වුණොත් එහෙම මේ අම්මා කෙනෙකුට මොකද වෙන්නේ? ඊළඟට ආයති භවයේ දුගතිය බලාපොරොත්තු වෙන්න වෙයිද සුගතිය බලාපොරොත්තු වෙන්න වෙයිද? දුගතිය බලාපොරොත්තු වෙන්න වෙනවනේ. හැබැයි ඉතින් ජීවිත කාලයක් නොකා නොබී හම්බ කරපුවා තමයි. හැබැයි අන්තිම තැනදී ඒක ධනය හැටියට එච්චර කල් හෙව්වට අන්තිම තැනදී ඒක ධනයක් නෙමෙයි හෙනයක් වෙනවා. නේද?
ඒක සිහි වුණාම එතනින් පස්සේ ඒක ධනෙ නෙමෙයිනේ හෙනේනේ. ඊළඟ භවයේ දුගතියට වැටෙන්න තියෙන ඉඩ තමයි හැදෙන්නේ. ඇහි මූණේ තියාගෙන දරුමල්ලෝ හදනවා. පුත්තාවත්තු මනුස්සානම් මිනිස්සුන්ට දරුවෝ කියන්නේ වස්තුවක් තමයි. හැබැයි මරණාසන්න වෙලාවේදී පින්නතුනේ තමන් හදාපු වදාපු දරුවෝ ටික නම් මතක් වෙන්නේ. බලාපොරොත්තු වෙන්න ඕන සුගතියක්ද දුගතියක්ද? දුගතියට හේතු හැදෙනවා වැඩි පින්නතුනේ. මොකද රාගාදීන්නේ සිත දූෂණය වෙන්නේ. කියන්නේ දරුවෝ මතක් වෙච්ච ගමන් අපාගත වෙනවා කියන එක නෙවෙයි. එහෙම වරදව ගන්න එපා පින්වත්නි. නමුත් මේ කියන්නේ මොකද්ද? අපේ රාගාදී කෙලෙස් වලට තමයි එතන ඉඩ හැදෙන්නේ. අපි තව තව කෙලෙස් බරට බර වෙනවා මිසක් සැහැල්ලු වෙනවද? සැහැල්ලු වෙන්නේ කෙලෙස් වලටයි බර වෙන්නේ. කන්නේ බොන්නේ නැතුව ගත්තු ඉඩම් කඩම් මතක් වෙනවා. මොකද වෙන්නේ? කෙලෙස් වලටම බර වෙනවද නැද්ද තව? කෙලෙස් වලටම බර වෙනවා. ඉතින් කෙලෙස් වලටම බර වෙන කෙනා බර වෙන්නේ සුගතියටද දුගතියටද? දුගතියටනේ. හැබැයි අපි කිව්වා ශ්‍රද්ධාව ධනයක්, සීලය ධනයක්, ලැජ්ජා බය ධනයක්, දන්න ධර්ම කාරණා දහම් දැනුම තමන්ගේ ධනයක්. දැන් මරණාසන්න වෙලාවේ ශ්‍රද්ධාවෙන්ම මතක් වෙනවා බුදුන් වැඳපුවා. විහෙර විහාර හදපුවා. ශ්‍රද්ධාවෙන්ම මතක් වෙනවා තමන් දරාගත්තු දහම් කරුණු. ශ්‍රද්ධාව නිසා මතක් වෙනවා බුදුරජාණන් වහන්සේ. සංඝරත්නය මතක් වෙනවා තමන් සීල් සමාදන් වෙච්ච ඒවා සීලේ පිරිසිදුභාවයේ මතක් වෙනවා. තමන් දන් දීපුවා මතක් වෙනවා. මොකද වෙන්නේ? කෙලෙස් වලටද බර, නිකෙලෙස් පැත්තටද බර? නිකෙලෙස් පැත්තටයි බර. එහෙනම් මේ ශ්‍රාවකයා බලාපොරොත්තු වෙන්න ඕන සුගතියද නැද්ද? සුගතිය බලාපොරොත්තු වෙන්න ඕන. ඒකයි කියන්නේ ඔවා ධනයක් කියලා තේරෙන තැනක් එනවා අපිට.